ෂෝ කරන විදිහත් පෙන්වන්නම්. ඒ වගේ එවෙලෙම මගේ account එකට එන විදිහත් ඔයාලට පෙන්වන්නම්. ඉතින් මේ ඇප් එකේ වැඩ කරන්න කලින් මේ කියන්න ඕනේ මේක ගේම් එකක්. මේ ගේම් එක අපිට Play Store එකකින් ඉන්ස්ටෝල් කරගෙන තමයි වැඩ කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඇප්ලිකේෂන් එකක් උනාට මේකෙදි අපිට ගේම්ස් ගහලා තමයි සල්ලි හොයන්න තියෙන්නේ. ඇත්තටම මේකේ ගේම් එකක් කිව්වට ප්ලේ කරන්න දෙයක්වත් නැහැ. මම ඔයාලට මේක කරගෙන යද්දි පෙන්නන්නම්. ඒතකොට ඔයාලට තේරෙයි කොහොමද මේකේ සල්ලි එන්නේ කියලා. මුලින්ම මේ ඇප්ලිකේෂන් එක ඔයාලගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න එපයි. මම ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ලින්ක් එක ක්ලික් කරාට පස්සේ මගේ බ්ලොග් වෙබ්සයිට් එකට යන්න. එතනින් ඔයාලට මේ ඇප් එක ලින්ක් එක ගන්න පුළුවන්. ඉතින් Play Store එකකින් මෙන්න මේ විදිහට ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලට මෙතන play කියන එක ක්ලික් කරලා ඕපන් කරන්න තියෙන්නේ. ඉතින් ඔයා iPhone එකක් නම් පාවිච්චි කරන්නේ App Store එකේදී මේ ඇප් එක බලා ගැනීම හැකියාවක් නැහැ. Android phone එකක් තියෙනවා නම් විතරයි මේ ඇප්ලිකේෂන් එකේ වැඩ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගොඩක් earning apps iPhones වලට support කරන්නේ නැහැ. මගේ channel එකේ ඉස්සරින්ම වීඩියෝස් බලන ඔයාලා දන්න ඇති මම ගොඩක් දාන වීඩියෝස් වැඩ කරන්නේ Android phones වලට. ඉතින් මෙන්න මේක තමයි ඇප්ලිකේෂන් එක. මේකේ රෙජිස්ටර් වෙන්න මොනවත් නැහැ. Google account එකකින් log වෙන්න email password enter කරන්න වගේ දේවල්. ඔයාගේ device එකටම automatic account එකක් create කරලා දෙනවා. ඉතින් ඔයාගේ device එක තමයි මේකේ එයාලා ID එක විදිහට recognize කරගන්නේ. මෙන්න මෙතන ඔයාලට පේනවත් දන්නේ නැහැ පොඩියට තියෙනවා මගේ balance එක. මගේ balance එකේ ඩොලර් 1ක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මෙන්න මේ ඩොලර් 1ක ප්‍රමාණය තමයි මම withdraw කරන්න පෙන්වන්නේ. මේකේ withdraw methods විදියට මම පෙන්වන්නම් මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේකේ මේ දකුණු පැත්තේ තියෙන පළවෙනි ඔප්ෂන් එකට આવත් withdraw කරන තැනට යන්න පුළුවන්. මෙතනින් පේනවා ඇති ඔයාලට Binance Payer කියන methods තියෙනවා. ඒ වගේම තව මේකේ පහළට આવොත් PayPal, Perfect Money මෙන්න මේ වගේවත් බලා ගන්න පුළුවන්. කැමති එකට withdraw කරන්න පුළුවන්. මම ඔයාලට මෙතනදී Pay වලට තමයි අද withdraw කරලා පෙන්නන්න යන්නේ. මම Binance එකට withdraw කරන විදිහත් පෙන්නන්නම්. ඔයාලා ගාව Binance account එකක් තියෙනවා නම් USDT විදිහට සල්ලි ගන්න පුළුවන් Binance account එකට. ඉතින් withdraw කරන්න නම් සල්ලි තියෙන්න එපා මුලින්ම. සල්ලි හොයන්නේ මෙන්න මෙහෙමයි. මෙතන start කියන එක click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට යාලා permissions ඉල්ලනවා. මෙන්න මේ permissions ඔයාලා මේකට දෙන්න. permissions දුන්නට පස්සේ මෙන්න මේ විදිහට advertisement එකක් play වෙවි. මේක ඉවරනකම් බලලා close කරන්න. ඊළඟට මෙන්න මේ විදිහට තැනක් එනවා. ad එක ඉවරනත් එක්කම මෙතනින් ඔයාලට පේන විදිහ time එකක් යනවා. මේ time එක යනවත් එක්කම මෙන්න මෙතන balance එකට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඩොලර්ස් එකතු වෙනවා. ඉතින් අපි මේකේ විනාඩි ගාණක් ඉන්නවනේ. ඉතින් විනාඩියකට ඩොලර්ස් මෙච්චරක් හම්බ වෙනවා කියලා එහෙම රේට් එකක් නැහැ. ඉතින් අපි මේකේ බලන් ඉන්න ඕනේ. ඊට පස්සේ ඔටෝ මෙතනට ඩොලර්ස් ඇඩ් වෙනවා. ඉතින් ඔයාලා දකින්න ඇති 7 ගාණක් හම්බ වුණා. මේකෙදි ඇත්තටම සිද්ධ වෙන්නේ අපි අර ඇඩ් එකක් බැලුවනේ. අන්න ඒ ඇඩ් එක බැලුවට තමයි මෙයාලා මේ විදිහට ඩොලර්ස් ප්‍රමාණයක් ෆ්‍රී දෙන්නේ. ඉතින් මේකේ වෙලාවක් ඉන්න ඔටෝමැටික් මෙතනට සල්ලි හම්බ වෙනවා. ඉතින් ඒ කොයිච්චර ප්‍රමාණයක්ද කියලා අපිට හරියටම කියන්න බෑ. ඉතින් මේ සෙෂන් එකක් එන්ඩ් කරන්න පුළුවන් පැය 3ක් ඉඳලා. ඉතින් සාමාන්‍යයෙන් පැය 3කට ඩොලර් ප්‍රමාණයක් හම්බ වෙන එක හරියටම කියන්න බෑ. එක අයට එක විදියට හම්බ වෙන්නේ සහ එක වෙලාවල් වලටත් එක ප්‍රමාණවල තමයි හම්බ වෙන්නේ. ඉතින් එහෙමයි කියලා මේ පැය 3ම ඉවරනකම් ඉන්න ඕනේ නැහැ. අපිට කැමති වෙලාවක මේක ක්ලෝස් කරන්න පුළුවන්. හැබැයි පැය 3ම ඔයාලා ඉඳියොත් මෙන්න මේ පළවෙනි පැයදී වෙනම යාලා බූස්ට් කියලා ඩොලර්ස් ප්‍රමාණයක් ෆ්‍රී දෙනවා. ඒ ටික කලෙක්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට දැන් එකතු වෙලා තියෙන මේ පුංචි ඩොලර්ස් ප්‍රමාණය ගන්න ඕන නම් මෙන්න මෙතනින් මේ ක්ලෝස් කියන බටන් එක ක්ලික් කරලා ඔයාලට මේක සෙෂන් එකක් එන්ඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ ටික වගේ බැලන්ස් එකට හම්බ වෙනවා. මෙතන මගේ බැලන්ස් එක ගත්තොත් පේනවා ඇති අපි එකතු කරපු ප්‍රමාණය ඇඩ් වෙලා තියෙනවා. ඉතින් නැවත ඔයාලට ඇඩ් එකක් මේ විදිහට බලලා ඕනනම් ආයෙ පටන් ගන්න පුළුවන්. පේනවා ඇති අපි අර නවත්තපු තැන ඉඳන් ආයෙ ටයිම් එක කවුන්ට් වෙනවා. දැන් බලමු අපි සාමාන්‍යයෙන් කලින් නම් විනාඩි 1කමාරක් ඉඳලා තියෙනවා.
අපි දැන් 3 වෙනි විනාඩිය වෙනකන් ඉඳලා බලමු අපිට හම්බෙච්ච අර කලින් හම්බෙච්ච ප්‍රමාණයම දැනුත් හම්බ වෙයිද කියලා. මේකේ හිම හම්බ වෙන්නේ නැහැ. ගාන වෙනස් වෙනවා. ඔයාලට පේනවා ඇති කලින් හම්බෙච්ච ප්‍රමාණය ගන්න සාමාන්‍යයෙන් අපිට විනාඩි 4ක් වගේ ඉන්න වුණා. ඉතින් මට ඕනුනේ ගාන වෙනස් කියලා පෙන්වන්න මෙතනදී. ඉතින් මේ විදිහට ඔයාලට ඩොලර්ස් එකතු කරගන්න පුළුවන් දවස කැමති වෙලාවක මේකට ඇවිල්ලා සත ගාණක් තමයි හම්බ වෙන්නේ. ඔයාලට මේකේ මොකක්වත් කරන්න දෙයක් නෑ හැබැයි. නිකන් ඇඩ් එකක් බලලා නිකන් ෆෝන් එක පැත්තකට දාලා තියන්න තියෙන්නේ. ඔටෝ මෙතනට සල්ලි එනවා. ඇඩ් බලන නිසා තමයි ඔයාලට සල්ලි එන්නේ. නැතුව මේ ඇප් එකෙන් අපිට නිකන් කවදාවත් සල්ලි දෙන්නේ නැහැ. මෙන්න මෙතන ඩොලර්ස් මාක් එක ක්ලික් කරාම අපිට විත්ඩ්‍රෝ කරන පේජ් එක ඇක්සස් කරන්න පුළුවන්. මෙන්න මෙතනට ආවම බැලන්ස් එකේ තියෙන්න ඕනේ අවම ඩොලර් 0.35ක ප්‍රමාණයක් මේකේ විත්ඩ්‍රෝවල් එකක් දාන්න නම්. ඉතින් Binance account එකට ඔයාලා withdraw කරන්න ඉන්නව නම් මෙතන Binance කියන එක ක්ලික් කරලා confirm කරන්න. ඊට පස්සේ ඔයාලට Binance එකේ ID එකක් තියෙනවා. වගේ national identity එක නෙමෙයි. Binance ID කියලා මේ ඉලක්කම් set එක number එකක් තියෙනවා. අන්න ඒකේ ID එක තමයි මෙතනට දාන්න ඕනේ. ඊට පස්සේ amount එක. මම ඔයාලට කලින් කිව්වේ USDT විදිහට හම්බ වෙනවා කියලා. හැබැයි මේක හම්බෙන්නේ USDC කියන currency එකේ විදිහට. දෙකම ඩොලර්ස් වගේ තමයි. Binance ID එක ගාලා ඔයාලට මෙතනදී Binance වලට withdraw කරන්න පුළුවන්. හැබැයි Binance withdrawal level එන්නේ නැහැ. සාමාන්‍යයෙන් දවසක් දෙකක් යනවා. හැබැයි pay වලදී එහෙම නෙමෙයි. මෙතනදී අපි withdraw කරපු ගමන් අපේ pay account එකට මෙයාලා සල්ලි වෙනවා. ඉතින් මම ඒක කරලා පෙන්නන්නම් මගේ balance එකේ ඩොලර් එකක් තියෙන නිසා. ඉතින් මම මගේ pay account එකට log වුණා. මෙතනින් අපිට pay account number එක copy කරගන්න පුළුවන්. ඔයාලා ගාව pay account එකක් නැත්නම් මම pay account එකක් හදන විදිහේ වීඩියෝ එකක් කරා. ඒකේ link එක මේ වීඩියෝ description එකේ දාලා තිනවා. ඔයාලට ඒක බලන්න පුළුවන් ගිහිල්ලා. මෙතනින් මම ඊට පස්සේ මේ විදිහට මගේ pay account number එක enter කරලා amount එක ගහනවා. ඊට පස්සේ verify කියන එක click කරලා confirm කරන්න තියෙන්නේ. ඊට පස්සේ first time මේක අපි withdrawal එකක් submit කරද්දී ඔයාලගෙන් face verification එකක් ඉල්ලනවා. ඔයාලගේ මූණ verify කරන්න තමයි තියෙන්නේ. මෙතනින් ඔයාලට පුළුවන් ඒක කරන්න. withdrawal එක හරියටම submit වුණාම මෙන්න මේ විදිහට congrats කියලා message එකක් එනවා. ඉතින් මෙන්න මෙතන see transactions කියන තැනින් බලා ගන්න පුළුවන් අපි දාපු withdrawals. ඉතින් දැන් මේක විනාඩි 2-3කින් අපේ pay account එකට එන්න ඕනේ. අපි බලමු මේක කොච්චර ලාකින් එනවද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ balance එක වැඩි වෙලා තියෙනවා. මෙතන history එකට ගියොත් මම මේ වීඩියෝ රෙකෝඩ් කරන්නේ ඔක්තෝබර් 14 වෙනිදා. මෙන්න මේ විදියට 0.94ක රිවෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. පේනවා ඇති transaction වල අපි දාපු withdrawal එකට කොළ පාට ටික් මාක් එකක් ඇවිල්ලා ඒක complete වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සල්ලි withdraw කරාම ඒක account එකට ආවේ. ඉතින් මේ විදිහට ඔයාලට සල්ලි ගන්න පුළුවන් ඩොලර් 0.35කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් බැලන්ස් එකේ තියෙනවා නම්. ඉතින් ඔයාලට පුළුවන් දැම්ම මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා කැමති නම් වැඩ කරන්න පටන් ගන්න. pay account එකක් නැත්නම් පහළ වීඩියෝස් එක බලලා account එකක් හදාගන්න. ඉතින් ඔයාලගේ මේ ඇප්ලිකේෂන් එක ගැන තියෙන අදහස් පහළ comment section එකේ දාන්න. දැනගන්න මොන හරි තියෙනවා නම් ඒකත් දාන්න අමතක කරන්න එපා. අපි අලුත් වීඩියෝ එකකින් එනම් ඉස්සරහට හම්බෙනකම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.